Hi guys. මෙන්න මම තව ප්‍රොඩක්ට් එකක් දැන් මම මේකත් අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් ඔයගොල්ලන් ඇවිල්ලා හොඳ එන්ජොයිමන්ට් එකක් කරනවා කියලා හිතනවා. GoPro 13 එක. මේක ඇවිල්ලා high resolution video quality. ඉතින් මේකේ ඇප්ලිකේෂන් එකත් අපිට තියෙනවා කන්ට්‍රෝල් කරන්න. ඉතින් මම අර අනිත් කැමරා එකේ කිව්වා වගේ ඒකෙත් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒකෙන් තමයි මම voice recording එක කරන්නේ මේ දැන්. ඒකත් මම රෙකෝඩ් කරනවා මගේ ෆෝන් එකෙත් රෙකෝඩ් වෙනවා. ඉතින් මේකේ තියෙනවා ඩීටේල්ස් වතුරේ GPRS HDR වීඩියෝ ෆොටෝස් views ultra night effect. ඉතින් මම නම් ඉන්ට්‍රස්ට් එකක් නැහැ night effect එකට ඇවිල්ලා. මම ඒකට ඇවිල්ලා lighting system එකක් ගත්තා. කියන්නේ night වලට විතරක්. ඉතින් waterproof video lighting මම මේකත් ඔයගලන්ට unbox කරනවා. කරන vlog එකකින් ගොඩක් දේවල් ඉඳ වීඩියෝස් ටිකක් එනවා මේකෙන් උත් දැන් ඔයගොල්ලන් බලන් ඉන්නේ ස්ටෑන්ඩ් එකකින්. මේක ඇවිල්ලා මම ගොඩක්ම විස්තර කරන්න කැමති නෑ. මේ වතුරේ ඒ බයික් එකට දාන්න මේකේ ස්ටික් එකක් එනවා selfie stick එක වගේ. මේකේ නම් තියෙන්නේ හෙල්මට් වලට මේක එකක්. බයිස්කලේ පදිනකොට ඒකේ මවුන්ටන් එකක් ඕන නම් නට්ස් ටිකක් ඒක සෙට් කරගන්න. මේක ඇවිල්ලා බෑග් එක ට්‍රැවලින් කරනකොට එකෙන් සයිඩ් එකෙන් දාලා ඒක එකක්. මේක ඇවිල්ලා අපිට මේක තියෙන මේ ප්‍රොඩක්ට් එක එනවා ඇති. මේ ප්‍රොඩක්ට් එක ඇවිල්ලා මේව තියන්න ඕනේ. මේ දැම්මට පස්සේ කැමරා එක අපිට මෙතන ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට අපි කොයි හරි යනවා. මේකට දාන්න තියෙන්නේ ඉන්ට්‍රස්ටිං මේක ඇවිල්ලා මේක රොටේට් කරන්න පුළුවන් මේ වගේ. මේ රොටේට් කරලා ආයිත් ලොක් කරලා කැමරා මේව තිබ්බා. ඉතින් මේකත් ප්‍රයෝජන වෙනවා ඉස්සරහට. මේ කැමරා එක එකේ තියෙන ටූල් එක තමයි මේක. මේ ටූල් එක ඇවිල්ලා පොඩ්ඩක් වැදගත් වෙනවා. මේක ඇවිල්ලා බොඩි එකට මේ ටූල් එක. ඇඟට මවුන්ට් වෙන්න කැමරා ටූල් එකක්. ඉතින් මේක මෙතනට දාපු ගමන් කැමරා එක මවුන්ට් කරන්න පුළුවන් මේ හරිය. එතකොට අපිට කොයි හරි යනවා නම් කැමරා එක මෙතන තියලා අපිට ෆිසිකලි වැඩක් කරගන්න පුළුවන් මේකේ. බොඩි ටූල් එකක් මේක ඇවිල්ලා. මම ඔයගොල්ලන්ට පෙන්නුවා. මේක පොඩි ඉන්ට්‍රස්ට් එකක් තියෙයි ඔයගොල්ලන්ට. රයිට්. ටූල්ස් එකේ සිස්ටම් එක මම කිව්වා. දැන් මම යන්නේ ස්ටික් එක. මෙතන අන්බොක්ස් කරේ. රයිට්. මේකේ බටන්ස් තියෙනවා. මේ බටන් එක මේකේ තියෙනවා රොටේෂන්ස්. මේක ඇවිල්ලා දැන් පේනවනේ. මෙහෙම අල්ලන්න පුළුවන් මූවමන්ට් එක. ඉතින් ගොඩක්ම යූස් වෙනවා. කම්ෆර්ටබල්. මාර grip එක ඇවිල්ලා ස්මූත්. ඉතින් මේකේ තියෙනවා තව එකක්. මේකේ දැන් අපිට මේසයක් උඩ මේව තමයි තියෙන්නේ. පේනවනේ ස්ටෑන්ඩ් එක තියෙන විදිය. මේක ස්ටෑන්ඩ් එක තියෙන්නේ. රයිට්. ඒකත් මම ඔයගලට අන්බොක්ස් කරා. ඉතින් කැමරා එක තියෙන්නේ. කැමරා එක. GoPro stickers පාට 4කින් පේනවද? අන්බොක්ස් කරලා තියෙන්නේ කැමරා එක. මේ තියෙන කැමරා එක ටූල්ස් ටිකයි කැමරා එකයි. ඉතින් බැටරි එක එළියට ගමු. බැටරි එක. මෙන්න කැමරා එක guys. Your camera must be updated before you can use it. ඕපන් කරනවා විතරයි. මෙතනින් එහාට මම පෙන්වන්න යන්නේ කොහොමද කැමරා එක වැඩ GoPro 13 එකේ මම කරා outdoor unboxing එකක්. ඉතින් දැන් මම කරන්න යන්නේ indoor එකේ settings ටිකක්. ඉතින් පොඩි settings ටිකක් තියෙනවා කරන්න, modify ටිකක් තියෙනවා කරන්න. ඉතින් මගේ ලේසි විදියට මම මේක ඇවිල්ලා GoPro tools ටික කවර ගලේව tempered glass එක දාමු. Okay guys, මේ තියෙන tempered glass ටික. ඉතින් මේකේ මට ඇවිල්ලා තියෙනවා tempered glass එකේ විදි තුනක්. එකක් ඇවිල්ලා කැමරා එකට, එකක් front display එකට, එකක් back display එකට. tempered glass එක දැම්මා. ඉතින් tempered glass දැම්මට පස්සේ පොඩි look එකක් තියෙනවා මේකේ. ඉතින් safety එක ඇවිල්ලා කැමරා එක. SD card එකක් දානවා නම් මේක ඇවිල්ලා අදින්න ඕනේ මෙහෙම. මෙහෙම ඇද්දම මෙහෙම open වෙනවා. ඒකට මේක තමයි battery දාන්න තියෙන තැන. ඉතින් C-type charger එක තියෙනවා මේ හරිය. ඉතින් තමයි SD memory එක දාන්න තියෙන්නේ. අපි තව extra stand දානවා නම් මේකට මේ දෙක ලං කරා. floor stand එක review එක කරේ stand එක ඇවිල්ලා ඒක මට මෙතනින් screw type එකෙන් screw කරලා ඒකත් use කරන්න පුළුවන්. button එක power off on එක ඇවිල්ලා shots ගන්න. right. ඉතින් තමයි දාන්න තියෙන්නේ. පොඩි push එකක් දුන්නාම stable වුණා. දැන් මම බැටරි එක දාන්න යන්නේ.
රයිට් පුෂ් කරා රයිට් ආයි පුෂ් එකක්. ඉතින් අපි දැන් නෙක්ස්ට් යන්නේ පවර් එක ඔන් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මේකේ සෙටින්ග්ස් ටිකක් හදන්න තියෙනවා. මේ සෙටින්ග්ස් ටික හදලා අපි බලමු මේකේ ලුක් එක කොහොමද කියලා. English agree on voice control. මේකේ මම QR code එක මම දැන් ස්කෑන් කරන්න යන්නේ. yes connect to right install update. Finally GoPro එක update වුණා. ඉතින් front camera එකෙන් පෙන්නන්න. ඉතින් මේව තමයි තියෙන්නේ front camera එකත්. ඒකට පේනවා ඉතින් මාව මගේ GoPro කතාව. phone එකෙන් review කරනවා නම් දැක්කනේ. මම review එකක් ගන්නම්, video quality එකක් ගන්නම්, outdoor video quality එකක්.